හෙල්පස් channel එකෙන් මේ දවස්වල ඉතාම සීඝ්‍රයෙන් පැතිරලා යන ලෙඩක් ගැන පොඩක් කතා කරන්නයි අද හැදුවේ. මේක ඉතාම විසංගතයක් විදිහට යනවා. ස්තරම සංගතයක් විදිහට යනවා. ඔබට සමහරට මේක අත්දැකීම් තිබිලා ඇති. ඒ තමයි සමහර වෙලාවට ඉකිලිවල, කිහිලිවල ගැහණු කෙනෙක්ගේ නම් පීර වලට යටින් මේ කසන ලෙඩක් ගැන කොහොම වැඩිපුරම මේ රෝගේ බෝ වෙනවා කියලා අපිට මේ දවස්වල රෝගීන් එනවා. මේක ඉතාම සංගතයක්. මේකට වෙලා තියෙන්නේ මිනිස්සු ෆාමසි වලින් බෙහෙත් අරගෙන එක ක්‍රීම් ಜಾති අරගෙන පාවිච්චි කරපු නිසා තමයි මේක හොඳ කරගත නොහැකි විදියට මේ රෝගය බෝ වෙන්නේ. අද ඇත්තටම හෙල්ත්පත් channel එකෙන් මේක කතා කරන්නත් හිතුවේ. පහුගිය දිනයක අපිට ආව එක කාන්තාවක්. මේ කාන්තාව ඇඳගෙන හිටියේ බෙල්ලට වෙනකන් කොළ එක තියෙන එතනත් බොත්තම දාපු බ්ලවුස් එකකුයි අත් දෙක දිගටම දාපු දාලා බොත්තමකුත් දාපු හැට් එකකුයි ඊට පස්සේ දිගටම තියෙන සායකුයි. හේතු බලනකොට මෑගේ ඇඟ පුරාම මේ රෑෂ් එක පැතිරලා. අවුරුදු ගාණක් මේක තියාගෙන ඉඳලා ෆාමසි වලින් බෙහෙත් අරගෙන ගාලා තියෙනවා. ගොඩක් වෙලාවට ෆාමසි වලින් මේ දීපු බෙහෙත් එක නිසා මේ රෑෂ් එක සෑහෙන්න පැතිරිලා. මේ පහුගිය දවස්වල මේ ෆාමසි වලින් මේ දීපු බෙහෙත් එක වෛද්‍ය අවවාදයන්ට තොරව මේ දීපු බෙහෙත් එක නිසා කසන ගතිය උන්ගේ අඩු වෙලා තියෙනවා. හැබැයි මේක පුස් එකකින් බිලීරයකින් කියන්නේ ටීනියා කියන රෝගය නිසා බිලීරය නිසා ඇතිවෙන රෝගයක්. ඔබගේ ඉකිලිවල කිහිලිවල පීර වලට යටින් පොඩි තැනක කසන ට්‍රෑෂ් එකක් වගේ ඇවිල්ලා පස්සේ මැද හොඳ වෙලා වටේට මේක පැතිරෙනවා නම් ෆාමසි වලට ගිහිල්ලා මේ ඖෂධ අරගෙන බෙහෙත් නිකන් ඔහේ ගන්න යන්න එපා. ඔබගේ තියෙන ළඟම වෛද්‍යවරයා හම්බෙන්න නැත්නම් රජේ රෝහලට යන්න. ගිහිල්ලා උට මේ රෑෂ් එක පෙන්නලා අවශ්‍ය විදියට මේ බෙහෙත් ටික ගන්න. ඒ වගේම තමයි මේ බෙහෙත් ටික ගාලා අතරමඟ නතර කරන්න එපා. ඔබට වෛද්‍යවරයෙක් කියනවා මේ තියෙන ටීනියා ඉන්ෆෙක්ෂන් එක බිලීරයක් නිසා ඇති වෙන එකක් කියලා. මේකට ගාන බෙහෙත් එක අඩුම ගානේ මේ රෑෂ් එක හොඳ වෙලත් මාසයක් යනතුරු මේ රෑෂ් එක උඩ මේක ගන්න. ඒ වගේම දෙන ඖෂධත් ඉතාමත්ම මිල අධිකයි. ඔබට මේ ඖෂධ මිල අධික වුණත් ඔබට මේක ගන්න වෙනවා. ඒ ඖෂධ නියමිත කාලෙම අරිවාකාරයටම පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේ බෙහෙත් ගානකොට විශේෂයෙන්ම අපි කියන්නේ මේ රෑෂ් එකේ ඔබලා ගාන්නේ මැද ගාලා වටේට පතුරන එකනේ. එහෙම නෙමෙයි. මේක ගානවා නම් මේක වටේ මේ රෑෂ් එක මම කියවනේ රවුමට පැතිරෙනවා කියලා. රවුමේ එළියේ මාජින් එකකින් සෙන්ටිමීටරයක් දෙකක් විතර වගේ එළියේ ඉඳන් මේක ගන්න අරගෙන ඇතුළටයි මේක ගාගෙන ඉන්න ඕනේ. දවසට දෙපාරක් මේක ගන්න. ඒ වගේම තමයි ඔබ අඳින යට ඇඳුම් අනිත් අයගේ යට ඇඳුම් එක දාන්න එපා. ඒක යට ඇඳුම් වලින් බෝ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ යට ඇඳුම් සේදුවට පස්සේ තද අවුවේ බෙල්ලා අයන් කරලා අඳින්න ගන්න. ඔබගේ පාවිච්චි කරන දේවල් ඔබ වෙනම මේ රෑෂ් එක හොඳ වෙනකම් පාවිච්චි කරන්න. මට කියන්න අවශ්‍යතාවය උනේ මේක වැඩිපුරම වසංගතයක් ලෙස පැතිරිලා යන්නේ ඔබම අනවශ්‍ය විදියට තමන්ගේ ලෙඩේට වෛද්‍යවරයෙක් හම්බෙන්නේ නැතුව ෆාමසි වලින් බෙහෙත් ගන්න නිසා. මතක තියාගන්න ඔබගේ පැහැපත් සිරුර අවලස්සන කරගන්නේ ඔබ විසින්මයි. ඒක නිසා ඊට පස්සේ ඔබගේ සිරුරේ මේ වගේ තැනක රෑෂ් එකක් මොනවා හරි ඒ කියන්නේ දතයක් වගේ තියෙනවා නම් ළඟම වෛද්‍යවරයා හම්බෙලා ප්‍රතිකාර ගන්න.